හායි කොහොමද ඉතින් ළමයිනේ ඔයගොල්ලෝ හැමෝම සැපෙන් සතුටින් ඇති කියලා මං හිතනවා. ඔන්න ඉතින් අදත් ලස්සන දවසක් මං උදෙන්ම නැගිටලා මේ බලන් ඉන්නේ අපේ චූටි පුතා දාන සෙල්ලම්. පේනවනේ උදෙන්ම නැගිටලා ඇඳට වෙලා එයාගේ වැඩේ ඉතින් සෙල්ලම් කරන එක තමයි. එයාගේ කෝලම් දිහා බල හිටියොත් අද අපිට කෑම නැති වෙයි කියලා මතක් වෙච්ච ගමන්ම එයා එයාලගේ තාත්තට බාර දීලා මම දැන් යන්න හදන්නේ කුස්සියට. මොකද කුස්සියේ වැඩ ගොඩක් තියෙනවා මට මේ වෙද්දි කරන්න. අද තාත්තා අම්මත් ගෙදර නැති නිසා අද උයන පියන රාජකාරී ටික ඔක්කොම කරන්න වෙලා තියෙන්නේ මට තමයි. ගෑස් ලිප තිබුණට අද මම හිතුවා දරලිපේ තේ ටික උණු කරනවා කියලා. ඒ නිසා ඉස්සෙල්ලාම ලිප පත්තු කරලා දැන් මං හදන්නේ අපිට උදේට බොන්න තේ එකක් ලිපේ තියන්න. වෙනදාට ඉතින් ලිප පත්තු කරන එක කරන්නේ තාත්තම්මනේ. අද ඉතින් එයාගේ අම්මව බලන්න. ඒ කියන්නේ අපේ ආච්චි අම්මව බලලා ඉන්න. එයා ටිකක් අසනීපෙන් ඉන්න නිසා අපි අවස්ථාව දුන්නා අම්මට ගමට ගිහිල්ලා එන්න කියලා. දරලිපේ උයන්න ගියාම මට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි මේ දර ඇවිලෙන්නේ නැති එක ළමයි. දැන් මම මේ පැයක් විතර තිස්සේ ඔට්ටු වෙනවා කොහොම හරි කරලා මේ දරලිප අවුලව ගන්න. පේනවනේ. දැන් මේ වෙනකොටත් මම භූමි තෙල් ලීටරයකට වඩා මං හිතන්නේ ලිපට හලලා ඇති. ඇත්තටම මට වෙලාවකට හිතෙනවා භූමි තෙල් මගේ ඇඟට දාගත්තා නම් හොඳයි කියලා. කොච්චර අවුලවන්න හැදුවත් ඒ ලිප නම් පත්තු කරගන්න මට තේරෙන්නේ නැහැ. අනේ මන්ද අම්මලා කොහොම මේව ගුයනවද කියලා. මම දැන් ඉතින් ඉඳලා මම දරලිපේ තේ එකක් හදන්න කියලා දැන් ඉතින් ඔක්කොම දාලා ගෑස් එකේම තේ කරත් කරන්න මට හිතෙනවා. එහෙම කියලාත් මම පරාජය බාර ගන්න කෙනෙක් නෙවෙයිනේ ළමයි. ඒ නිසා මම පුළුවන් තරම් මගේ ශක්තිය වැය කරලා මගේ උත්සාහයෙන් උනන්දුවෙන් කැපවීමෙන් මම කොහොම හරි ලිප පත්තු කරගත්තා. අවසානට ඉතින් තේ එකත් ලිපේ තියලා අපි දරලිපේම තේ කරත් කරගෙන අද මම තේ එක උදේට හැදුවා. දැන් ඉතින් මොනවාද උයන්න තියෙන්නේ කියලා බලන්න. බලමුකෝ ඉතින් ෆ්‍රිජ් එකේ දොර ඇරලා මොනවාද අපිට උදේට කෑමට හදන්න තියෙන්නේ කියලා. මේ තියෙන්නේ. අද අපි උදේ කෑමට වැව් මාළු හදන්න යන්නේ. වැව් මාළු කියන්නේත් මං ආසම කෑමක් ළමයි. කාගේ හරි සතෙක්ගේ මස් වලට ආසයි කියන්න නම් හොඳ නෑ. ඒ වුණාට මම වැව් මාළු කන්න නම් හරිම පෙරේතයි. මම බඳින්න කලින් ඉඳලා මේක අපේ ගෙදර කට්ටියක් දන්න කාරණයක්. ඉතින් අද වැව් මාළු තියෙන නිසා මම මගේ රෙසිපි එකකට වැව් මාළු හදන්නයි යන්නේ. ඔන්න ඉතින් ඔයගොල්ලොත් බලන්නකෝ. ඔයගොල්ලොත් මේ විදිහට වැව් මාළු හදන්නේ කියලා. ඉතින් ඒක ෆ්‍රිජ් එකෙන් ගත්ත ගමන් හරිම කූල් නිසා මම ඒකට වතුර ටිකක් දාලා පැත්තකින් අරගෙන තිබ්බා. ඊළඟට තියෙන්නේ මාළු එක හදාගන්න අවශ්‍ය කරන අමුද්‍රව්‍ය කපා කොටා ගැනීමේ අවස්ථාවයි. ඔන්න ඉතින් මං ඉස්සෙල්ලම ලුණු ගෙඩියක් අරගෙන ඒක හැමින් පොතු ඇරලා සුද්ධ කරගන්නවා. ලුණු සුද්ධ කරන එක ගැන නම් ඉතින් අමුතුවෙන්ම කියන්න ඕනේ නෑනේ ළමයි. ඇත්තට මේක දුෂ්කර ක්‍රියාවක් වගේ දෙයක්. ලුණු සුද්ධ කරනකොට මගේ හොටුයි කඳුළුයි ඔක්කොම ඉතින් වැක්කිරෙනවා. හොටු කඳුළු පිහදදා ඉතින් මම ලුණු ගෙඩිය සුද්ධ කරලා හිමීට කපන්න පටන් ගත්තා. ලුණු කපලා ඉවර වෙලා ඊළඟට මොනවද කරන්න තියෙන්නේ කියලා බලමු. මට සාමාන්‍යයෙන් ඉතින් උයන්න ගියාම සෑහෙන වෙලාවක් යනවා ළමයි. වෙලාවකට ඒක දිහා බලාගෙන ඉන්න අපේ හස්බන්ඩ් මට කියනවා හොඳ වෙලාවට අපි දෙන්න තනියෙන් ගෙදරක හිටියේ නැත්තේ. එහෙම නැත්තම් මට මුළු දවසම කරන්න තියෙන්නේ ඔයා තුන්වෙලට උයන එක දිහා බලාගෙන කුතාව ළඟ තියාගෙන ඉන්න එක තමයි කරන්න තියෙන්නේ කියලා. ඔය කවුරු මොනවා කියවත් ඉතින් උයන එකත් මට එක්තරා ආකාරයක කතාවක් වගේ තමයි ළමයි. මොකද ඉතින් උයන එකත් හිමින් කරන්න ඕන. හදිසියෙන් කලබලෙන් කරන්න ගියාම මට හදන කෑම වලට එක්ක ලුණු වැඩි වෙනවා. එහෙම නැත්නම් ලුණු මදි වෙනවා. මං අපේ හස්බන්ඩ් ඒ නිසා කියලා තියෙන්නේ මාව කලබල කරන්නේ නැතුව මට හිමින් මගේ වැඩ ටික කරගන්න ඉඩ දෙන්න කියලා. මොකද එහෙම වුණොත් තමයි මට ඒගොල්ලන්ට රසමස කෑම වේලක් හදලා දෙන්න පුළුවන් වෙන්නේ. ඔන්න ඉතින් කතාවෙන් දැන් ලුණු ටිකක් කපලා ඉවරයි. ඊළඟට ඉතින් මට කරන්න තියෙන්නේ ඒකට අවශ්‍ය කරන අනිකුත් අමුද්‍රව්‍ය සපයා ගන්න එක. ඔන්න ඉතින් කරපිංචා එක්කකුත් මං කඩන් ආවා. කරපිංචා රම්පේ ඒ ටික දාලා ඉවර වෙලා ඊට පස්සේ කරන්න තියෙනවා අපිට තව ලොකු වැඩක්. ඒ මොකද්ද කියනවනම් ගම්මිරිස් සහ සුදු ලුණු තලා ගැනීමේ අවස්ථාවයි. ඔන්න ඉතින් මම සුදු ලුණු සහ ගම්මිරිස් එකට දාලා ඒ ටික හොඳට තලලා ගන්න තමයි හදන්නේ. සාමාන්‍ය ඉතින් මාළු එකක් හදනවා කියන්නේ ඒකට අනිවාර්යයෙන්ම ගම්මිරිස් සුදු ලුණු ඒ වගේ දේවල් අපි කොහොමද දානවනේ. ඒක ඉතින් මම අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ ඔයගොල්ලන්ට.
මීට වඩා වෙනස් ආකාරයකට ඕගොල්ලෝ උයනවා නම් මට ඒ වෙනස් ආකාරයට උයන්නේ කොහොමද කියලාත් මේ වීඩියෝ එක බලලා කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. මං ආසයි ඇත්තටම අලුත් දේවල් ඉගෙන ගන්න. මීට වඩා වෙනස් ක්‍රමයකට මාළු හදනවා නම් මටත් කියලා දෙන්න. ඔන්න ඉතින් මං සුදුසු ලුණු ටික තලාගෙන ඉවරයි. ඊට පස්සේ මං ඒ ටිකත් අර පිඟානේ අයිනකින්ම තියාගත්තා. මං සාමාන්‍ය සුදු ලුණු වල පොතුත් එක්කම තමයි ගන්නෙ. සමහර අය නම් පොතු අයින් කරනවා. නමුත් ඒකත් තෙල් එකට දැම්මම අමුතුම සුවඳක් තමයි එන්නේ. ඒ වෙලාවට නම් පිස්සු හැදෙනවානේ. ඉතින් ඒකට දාගන්න කරන අමුද්‍රව්‍ය ටික ඔක්කොම හදාගෙන ඉවර නිසා මම මේ හදාන්නේ මාළු වල අයිස් ටික අයින් කරලා අරගෙන මාළු ටිකට මිරිස් කහ කුඩු 3-5 ලුණු ඒ ඔක්කොම දාලා එකට මික්ස් කරගන්න. ඔන්න ඉස්සෙල්ලා මම කහ කුඩු දැම්මා. කහ දාන්න ඕන විදිහ ඔයගොල්ලන්ට කියන්න ඕනේ නෑ නේ. ඔයගොල්ලෝ ඉතින් උයන්න පියන්න දන්නවනේ. ඔන්න ඊට පස්සේ මම මිරිසුත් දාගත්තා. අපේ ගෙදර අද ඉන්නේ මහත්තයයි මමයි බබයි නිසා අපි එච්චර ලොකු මාළුවක් නෙවෙයි හදන්න යන්නේ. මාළු කැලි 4-5ක් දාලා තමයි මාළුව හදන්නේ. ඒ නිසා ඒකට අවශ්‍ය ප්‍රමාණයට කහ කුඩු මිරිස් ඒ දේවල් ටික අපි දාගන්නවා. ඉතින් මේ විදිහට මේ දේවල් ටික දාගෙන ඉවර වෙලා අවසානටම යන්නේ ලුණු එකතු කරගන්න. ලුණු නම් ඉතින් එකතු කරගන්න ගියාම එක එක්කෙනාගේ රසය වෙනස්නේ. ඇත්තටම මම නම් ටිකක් ලුණු අඩුවෙන් කන කෙනෙක්. අපේ මහත්තයාත් එහෙම තමයි. ඒ නිසා ලුණු නම් මම ගොඩක් දාන්නේ නැහැ. ඒ නිසා තමන්ට අවශ්‍ය ප්‍රමාණයට ලුණුත් එකතු කරගෙන ඊට පස්සේ අපි ඒ ටික පොඩ්ඩක් එකට කලවම් කරගන්නයි හදන්නේ. මොකද එහෙම වුණාම ටිකක් කෑම එක රස වෙන්නේ. ඔන්න ඉතින් ඒ 3-5 ටිකක් දාලා ඒ දාපු ලුණුත් එක්ක ඒ මාළු කැලි ටික පොඩ්ඩක් අතපත ගාලා ඉවර වෙලා ඒ ටික හොඳට කලවම් කරගෙන ඊළඟට කරන්න යන්නේ ලිපේ තියලා තෙල් එකට මාළු ටික එකතු කරගන්න. මාළු ටික තෙල් එකට දාගන්න කලින් සාමාන්‍ය සුදු ලුණු කාරපිංච මේ ඔක්කොම ටික තෙල් එකට දාලා කහ පාට නිකන් රන්වන් පාට වගේ නිකන් හොඳට පැද ගන්න ඕනේ. මට කියන්න අමතක වුණා. ඒ පැද ගන්නවත් එක්කම තවේ තෙල් එකට මිරිස් ටිකකුත් දාගන්න ඕනේ. ඒ මිරිස් ටිකක් බැදිලා ආවම තවත් මාළු එක රතු පාට වෙනවා. ඒ කියන්නේ ගොඩක් සැර පාට වෙනවා. ඉතින් ඒ ටික හොඳට පැදුනට පස්සේ ඔන්න ඉතින් මාළු එක තෙල් එකට දාගත්තා. ඊට පස්සේ අවශ්‍ය ප්‍රමාණයට වතුර දාගෙන මාළු එක ලෙපේ තියාගන්නවා. ඊට පස්සේ තියෙන ඉතින් ඉදෙන්න තමයි. ඊගාවට මම කරන්න යන්නේ පපඩම් බෙද ගන්න එක. කොහොමද ඉතින් අපේ ගෙදරට ප්‍රධාන ආහාර වේලක් තමයි පපඩම් කියන්නේ. අපේ බබාට පපඩම් නැත්තම් ඇත්තටම බත් ගන්න බෑ ළමයි. මට නම් එහෙම ප්‍රශ්නයක් නැහැ. නමුත් අපේ මහත්තයාටයි බබාටයි එහෙම ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් ඒ නිසා පපඩම් ටිකක් මම බෙද ගන්නයි හදන්නේ. පපඩම් ඉතින් එකක් දෙකක් බදිනකොට හොරෙන් එකක් දෙකක් කන එක සාමාන්‍ය දෙයක්. ඒ වුණාට මම පපඩම් කන නම් ගොඩක් ආස නැහැ. ඔන්න ඉතින් පපඩම් ටික බැදගෙන ඉවර වෙලා ඊළඟට මොනවද උයන්නේ කියලා මම ඒ අතරට කල්පනා කරනවා. ඒ වෙලාවේ මට හිතුණා මේ මාළුයි පපඩනුයි එක බත් ගන්න හොඳ කිරි හොද්දක් හදන්න ඕනේ කියලා. ඉතින් අපේ ගෙදර සියඹලත් ඇතිපදමට තියෙන නිසා සියඹල දාලා මම රස කිරි හොද්දක් හදනවා. පේනවනේ දකින්නකොට කන්න හිතවනේ. ඉතින් අද අපේ උදේ කෑමට තියෙන්නේ වැව් මාළු සමග කිරි හොදි පපඩම්. ඔන්න ඉතින් ඔය විදියට හොද්ද ටිකක් පැහැෙන අතරේ මම ඉතින් කෙලගිලා හොදි එක දිහා බලන් හිටියා. ඊට පස්සේ ඉතින් ඔයා ගත්ත කෑම ටික කාලා ඉවර වෙලා මායි මහත්තයයි ගියා අපේ කුඹුර බලලා ඉන්න. ඔන්න ඉතින් එයාට ඉස්සරහින් යන්න ඇරලා පිටිපස්සේ ඉඳගෙන වීඩියෝ කරන ගමන් තමයි මේ ඉන්නේ. ඇත්තටම ඉතින් නිවාඩු දවසක කුඹුරකට එනවා කියන්නේ හිතට මාර සැනසීමක් තමයි දැනෙන්නේ. මම ඊට කරුණුත් ඔයගොල්ලන්ට අපේ කුඹුර පෙන්නලා තියෙනවානේ. ඔන්න ඉතින් අද අපි දෙන්නම ආවා කුඹුරේ තත්ත්වය බලලා යන්න කියලා. ඔන්න ඉතින් ගෙදර ගියාට පස්සේ ඊළඟට කරන්න තියෙන ලොකුම රාජකාරිය තමයි චිල්ලමලේ පදින එක. අපේ පුතාගෙන් බේරෙන්න බැරිකමට ගෙදර ඉස්සරහා ගහේ අපි ආඩ ඔන්චිල්ලාවක් බඳලා දුන්නා. දැන් ඉතින් නිවාඩු දවසට බේරෙල්ලක් නැහැ. එයාත් එක්ක ඔන්චිලේ පදින්න කියලා හැම වෙලාවම අඬනවා. ඔන්න ඉතින් අද අපි දෙන්නම ගෙදර හිටිය නිසා අපි දෙන්න එකතු වෙලා පුතාවත් තියාගෙන ටිකක් සෙල්ලම් කරා. පොඩි අය කැමතිනේ අම්මයි තාත්තයි දෙන්න මේගොල්ලෝ ගාව ඉන්නවනම් ඉතින් ඒ වෙලාවට ඒගොල්ලෝ ඇත්තටම ගොඩක් සතුටු වෙනවා. ලැබෙන හැම අවස්ථාවකම මම ඔයගොල්ලන්ට කියන්නේ ඔයාලගේ වටිනා කාලය ඒගොල්ලෝ වෙනුවෙන් වෙන් කරන්න. ඇත්තටම මේගොල්ලෝ එකෙන් ලොකු සතුටක් ලබනවා. ඔන්න ඉතින් අම්මයි පුතයි දෙන්න එකතු වෙලා තාත්තගෙන් බැනුම් ආහා ওই වෙලාවේ උන්චිලි බඳින ගමන් තමයි ඉන්නේ. මං ඉතින් ඔයිට කලිනුත් ඔයගොල්ලන්ට කියලා ඇතිනේ මගේ වයසත් එක්ක බැලුවම මට තාම තියෙන පුංචි කාලේ තියෙන ආසාවල්. ඔන්චිලි පදින එකත් ඉතින් ඒ ආසාවල් වලින් එකක් තමයි.
ඉතින් හවස් වරුවේ තාත්තා වැඩට ගිය නිසා මායි පුතයි තීරණය කරා අක්කලත් එක්ක පන්සලට යන්න. අක්කලා කිව්වේ මහත්තයාගේ අක්කයි, ඒගොල්ලොන්ගේ බබාලා දෙන්නයි. අපි ඔක්කොම එකතු වෙලා අද හවස පන්සලට ගියා. ඒකට හේතුව තමයි අද අපේ පන්සලේ බෝධි පූජාවක් තියෙනවා ගමේ සියලු දෙනාටම සෙත්පතලා. ඉතින් අපි පයින් මේ ගමන යන්න පිටත් වුණා. පේනවනේ හිනාව. ඔන්න ඉතින් ඒ යන අතරමඟ මෙන්න මේ තියෙන්නේ අපේ ගමේ වැවට වතුරේ නෑල. පේනවනේ මේ වෙනකොට කට කපල වතුර හොඳේ. ඔන්න ඉතින් අපි කතාවෙන් පන්සල ළඟටම ආවා. අපි එනකොට නම් ටිකක් පරක්කු වෙලා ළමයි. මේ වෙනකොටත් ගමේ ගොඩක් කට්ටිය පන්සලට ඇවිල්ලායි හිටියේ. ඒගොල්ලෝ පන්සලට ඇවිල්ලා පන්සලේ වත් අතු ගාලා බෝධි පූජාව කරන්න ඕන කරන හැම වැඩක්ම වගේ කරලා තමයි තිබුණේ. අපි ඉතින් පරක්කු වෙලා ආව නිසා මේ ඉක්මනින් යන්නේ මල් පාන් හදන්න තියෙන තැනට. පේනවනේ අපේ චූටි පුතා උස්සයි යන්නේ කවුද කියලා. මේ තමයි යාගේ හොඳම යාළුවා. එයාගේ නම නෝනක්කා. අපේ චූටි පුතා ආදරේට නෝනක්කා කියලා කිව්වට එයාගේ නම අරුන්දි. ඇත්තටම එයා අපේ පුතාට ගොඩක් ආදරේ. පන්සල කියලා වෙනසක් නෑ ළමයි. පේනවනේ චණ්ඩියව තියාගෙන ඉන්න ගියාම එක වෙනම යුද්ධයක්. ඇත්තටම එයාගේ තාත්තා හිටියේ මට ටිකක් හරි නිදහසේ ඉන්න තිබුණා. පන්සලට ආවා කියලා ඉතින් අද නම් නිදහසක් මට කොහෙත්ම නෑ. ඊට පස්සේ අපි ගියා පහන් පත්තු කරන්න කියලා. පහන් පත්තු කරන්න කලින් පහන් වලට තෙල් දාන්න ඕනනේ. ඔන්න ඉතින් අපි හැමෝම එකතු වෙලා පහන් වලට තෙල් දැම්මා. ඇත්තටම ඉතින් මේ කලබලස්සේ පන්සලකට ඇවිල්ලා පහනක් පත්තු කරලා බුදුන් වැඳලා ගියාම හිතට දැනෙන සැනසීම වචන වලින් කියලා නිම කරන්න බෑ. ඔන්න ඉතින් අපි මලුත් වට්ටි පුරවලම හැදුවා. ඉතින් ඊළඟට තියෙන්නේ බෝධි පූජාව පටන් ගන්න තමයි. ඉතින් අපි බෝධි පූජාව පටන් ගන්නකම් පැත්තකට වෙලා බලන් හිටියා. චූටි පුතාටත් මල් වට්ටි දැක්කාම ලොකු සතුටක් තමයි හිතට දැනුනේ. පේනවනේ මල් වට්ටි ගොඩ. මාසෙකට එක සැරයක් හරි චූටි ළමයිව පන්සලට එක්කන් ඇවිල්ලා මේ වගේ හොඳ දේවල් පුරුදු කරන්න ඕනේ. ඇත්තටම මේ වගේ දේවල් ඒගොල්ලෝ දැක්කාම අපෙන් පස්සේ කවදා හරි දවසක ඒගොල්ලොත් මේ දේවල් ඒ විදිහටම පවත්වාගෙන යයි. පේනවනේ අද ගමෙන් භාගයක්ම පන්සලට ඇවිල්ලා ඉන්නේ. ඉතින් පුතාටත් හරි සතුටුයි. ගොඩක් කට්ටිය ඉන්නවා දැක්කාම එයා ගොඩක් ආසාවෙන් තමයි ඉන්නේ. ඔන්න ඉතින් බෝධි පූජාව පටන් ගන්නයි දැන් හදන්නේ. මල් වට්ටි හැමෝම පොලිමට අරගෙන ඔක්කොටම අත ගස්සගෙන යන්නයි හදන්නේ. ඉතින් හිතට දැනෙන සතුට සැනසීම ගැන නම් වචන වලින් කියන්න බැරි තරම්. ඉතින් බෝධි පූජාව ඉවර වෙලා අපි හැමෝටම සෙත්පතලා ආපහු ගෙදර එන්න පිටත් වුණා. ඉතින් අද දවසේ මගේ වීඩියෝ එකේ තිබුණේ අපි අද දවස් ඇතුළත කරපු දේවල් තමයි. ඉතින් මේ වගේ තවත් ලස්සන වීඩියෝ බලන්න ඕගොල්ලොත් කැමති නම් දිගටම මගේ channel එකත් එක්ක රැඳිලා ඉන්න. ඉතින් මේ වීඩියෝ එක හොඳයි නම් මේකේ අඩුපාඩු තියෙනවා නම් ඒ හැමදේම මට කමෙන්ට් කරලා කියන්න. මං ආසයි ඕගොල්ලෝගේ අදහස් දැනගන්න. තව මම වෙනස් වෙන්න ඕන නම් අලුතෙන් මොනවද වීඩියෝ වලට ඇඩ් කරන්න ඕනේ මේ හැමදේම කියන්න. එහෙනම් ඉතින් මම මෙතනින් නවතිනවා. මගෙත් එක්ක මේ වීඩියෝ එක පුරාවටම ආසාවෙන් රැඳිලා බලාගෙන ඉන්න ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි. හදවතින්ම ප්‍රාර්ථනා කරනවා සුබ අනාගතයක් කියලා. එහෙනම් ඊළඟ සතියෙන් ලස්සන මේ වගේම වීඩියෝ එකකින් ඔයගොල්ලෝ හමු වෙන්න බලාපොරොත්තු වෙයි. මම මගේ වීඩියෝ එක මෙතනින් ඉවර කරනවා. ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි. එහෙනම් මම ගිහිල්ලා එන්නම්.